හරි. දැන් මේකේ උච්චය පාවිච්චි කරලා සාධනය කිරීම කරන සයින් ප්‍රමේයයි කෝසයින ප්‍රමේයයි ප්‍රක්ෂේපණ ප්‍රමේය තුන් දෙනාම මම එක නෝට් එක සාධනය කරනවා. ඒතකොට වෙනස පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. සා මේ මතක තියාගන්න ලේසි. මේක තනින් තන ලොකු හැලලක් වගේ ලියනට වඩා ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකකින් දාගන්න එක මේක ලේසි. කොටස් තුනකට බෙදලා ඉල්ලලා කොහොමද දෙවෙනි වටේ නිසා අපි ෂෝට් නෝට් එක යන්නේ ඔක්. හරි. මේ පැහැදිලි ඔය විදිහට දාගන්න. මෙතන සයින් ප්‍රමේය සාධනය කරමු. සයින් ප්‍රමේය. මෙතන කෝසයින ප්‍රමේය සාධනය කරමු. මෙතන ප්‍රක්ෂේපණ ප්‍රමේය සාධනය කරමු. ප්‍රක්ෂේපණ ප්‍රමේය සාධනය කරමු. ඔය තුන් දෙනාටම අපි පාවිච්චි කරන්නේ සම්මත ABC ත්‍රිකෝණයට උච්චයක් නිර්මාණය කරලා. තුන් දෙනාටම අපි පාවිච්චි කරනවා සම්මත ABC ත්‍රිකෝණයට උච්චයක් නිර්මාණය කරලා. C ඉස්සරහා ඉන්න පාදයේ සිම්පල් C දිග, මෙයා සිම්පල් A, මෙයා සිම්පල් B. දැන් මෙයාට සම්මත ABC ත්‍රිකෝණයේ උච්චයක් නිර්මාණය කරගමු. ABC ත්‍රිකෝණය නිර්මාණය කරලා උච්චයක් නිර්මාණය කරගන්න තියෙනවා. C මෙයා B කෝණය, මෙයාගේ දිග සිම්පල් B, මෙයා A කෝණය, මෙයාගේ දිග සිම්පල් A. ප්‍රක්ෂේපණ ප්‍රමේයයටත් අපිට මේ සම්බන්ධයම තමයි අවශ්‍ය වෙන්නේ. සම්මත ABC ත්‍රිකෝණයෙන් සාධනය කරගන්න තියෙනවා. මෙයා A, මෙයා B, මෙයා C. පාදවල දිගවත් දාගන්න පුළුවන් සම්මත ABC ත්‍රිකෝණය. හරි. මේක නිර්මාණය කරගන්නාම උච්චයක් AD කියලා. හරි බලන්න සයින් ප්‍රමේය අපි සාධනය කරගමු. සයින් ප්‍රමේය එන්නේ කොහොමද කියලා කතා කරන්නේ අපි. ත්‍රිකෝණමිතික අනුපාතයට අදාළ කෝණය සම්මුඛ පාදයට එක්ක බෙදුවහම එන අනුපාතය නියතයක්. හරි. ඔක පැහැදිලි වෙන්න අපි එතරම් මේ කොටස සාකච්ඡා කළා. හරි. එහෙනම් බලමු මෙයා සාධනය කරන්න. මට පුළුවන් ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණය. මෙන්න මේ ADC කියන ත්‍රිකෝණයෙන් මට AD ට සම්බන්ධයක් ගන්න පුළුවන්. AD කියන්නේ B sin C. B sin C. C ආපාදනය කරන්නේ සම්මුඛ පාදයට. හරි. B sin C. ඊට පස්සේ ADB ත්‍රිකෝණය. ADB ත්‍රිකෝණය. ADB ත්‍රිකෝණයනොත් මම AD ට සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. එයා C sin B. C sin B. මෙයා අංක 1, මෙයා අංක 2. දැන් පේනවා 1යි 2යි සමානයි. දෙන්නම AD. 1යි 2යි සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් B sin C කියන එක්කෙනා සමානයි. B sin C කියන එක්කෙනා සමානයි. C sin B. C sin B. එහෙනම් ගන්න පුළුවන් sin C බෙදීම C හරස් ගුණිතය දැම්මාම sin B බෙදීම B. sin B බෙදීම B ට සමාන වෙනවා. එතන මේ ත්‍රිකෝණමිතික අනුපාතය අදාළ කෝණයට අදාළ අනුපාතය බෙදුවාම සම්මුඛ පාදයේ ඒ වගේම එහා පැත්තේ කෙනාට සමාන වෙනවා. එකම අගේ එනවා කියලා තේරුම්. දැන් මේක බෙදුවාම එන්නේ 10 නම් මේක බෙදුවාම එන්නේ 10. හරි. ඊට පස්සේ තව උච්චයක් නිර්මාණය කරලා බලමු අපි. මෙයා ඉතිරියවත් සාධනය කරන්න ත්‍රිකෝණය. තව උච්චයක් නිර්මාණය කරමු. එයා E. එහෙනම් අපිට ගන්න පුළුවන් ABE ත්‍රිකෝණය. මම මේක මෙතන හදනවා. ඔයගොල්ලෝ පාළලයට හදාගෙන යන්න. ABE ත්‍රිකෝණයෙන් ABE ත්‍රිකෝණයෙන් ගත්තාම මට AB B ඉන්නේ පොදු පාදේ. පොදු පාදයට ගන්න පුළුවන් C sin A. B කියන එක කෙනා ගන්න පුළුවන් C sin A. ඊට පස්සේ අනිත් ත්‍රිකෝණය BCE. BCE ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් BE කියන පොදු පාදයට කොහොමද? සම්මුඛ පාදයේ ආපාතය වෙන්නේ A sin C. A sin C. ඕක දැන් මේ දැක ගමන් කියන්න පුළුවන්. එහෙනම් ඒකෙත් මෙයා 3 මෙයා 4 කියලා ගත්තොත් මෙයා 3 මෙයා 4 කියලා ගත්තොත් 3 සමානයි 4 වෙනවා. 3 සමානයි 4 වෙනවා. එහෙනම් C sin A කියන එක්කෙනා සමානයි A sin C. හරස් ගුණිත දැම්මාම sin A බෙදීම A සමානයි sin C බෙදීම C. ප්‍රත්‍යක්ෂයක් තියෙනවා සමාන රාශි වලට සමාන රාශි සමාන වේ කියලා. හරි. දැන් මේකේ sin C බෙදීම C කියන්නේ sin B බෙදීම B නම් සහ sin C බෙදීම C කියන්නේ sin A බෙදීම A නම් මේ sin B බෙදීම B කියන එක්කෙනයි sin A බෙදීම A කියන එක්කෙනයි සමානයි. පැහැදිලිද? මෙයා 10 නම් මෙයාත් 10යි. ඒ කියන්නේ මෙයා 10යි sin A බෙදීම A කියන්නේ 10යි.
එහෙනම් මේ තුන් දෙනාම සමාන වෙනවද නැද්ද? තුන් දෙනාගේම සමානයි එකම අගයක් ඉන්නේ. sin A බෙදීම A, sin B බෙදීම B ට සමානයි. sin C බෙදීම C ට සමානයි. මේගොල්ලෝ නියතයක් එකම අගයක් ඉන්නේ හැමතිස්සෙම. එකම උත්තරේ එන්නේ නියතයක්. එතකොට ඒක ලියා ගන්න ඒක භාවිතා කරන අවස්ථා අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. sin A බෙදීම A කියන එකේනා k කියලා ගත්තොත් මට AK සමානයි sin A කියලා ලියන්න පුළුවන්. දැන් බලන්න මේක විශේෂ අවස්ථාව. ත්‍රිකෝණමිතික අනුපාතයේ තියෙන මෙන්න මේ කෝණය පාදයක දිගක් විදිහට දාගන්න පුළුවන්. ඒක අපි පැහැදිලි කරා නේද? කලින් මුලදී. මෙයා පාවිච්චි කරන්න ලේසි වෙන තැන. මේ අනුපාතය තනිකර පාදයක් විදිහට ලියා ගන්න පුළුවන්. sin අයින් වෙලා සම්පූර්ණ දිගක් ඇසුරෙන් තමයි උත්තරේ එන්නේ එතකොට. සරල සාම්‍යයකදී මේ වගේ අවස්ථාවක් තිබ්බොත් ත්‍රිකෝණමිතික අනුපාතවලින් එයා පාදයක දිගවලට හැරිලා අපිට පුළුවන් මේ sin ප්‍රමේය පාවිච්චි කරන්න. ඔය භාවිතා කරන විදි තමයි තුන්වෙනි මාතෘකාවේ තියෙන්නේ. එන්න මේක මම පැහැදිලි කිරීමක් කරා මුලින්. හරි. මේ සාධනය කිරීම හරියට පැහැදිලිව ලියා ගන්න. සාධනය කිරීම. හරි. ඊට පස්සේ බලමු cosine ප්‍රමේය ගන්න cosine ප්‍රමේයත් එකපාර ලියා ගන්න පුළුවන් ආකාරය මුලදීම අපි සාකච්ඡා කළා. සම්පූර්ණ තීර ලියන කොටස් වල. දැන් මෙයාලත් මම උච්චයක් නිර්මාණය කරලා ඉවිල්ලා මේ ප්‍රමේය ආපු විදිය, එන විදිය, හොයාගත්ත විදිය බලමු. මෙයා D කියලා මාක් කරොත් මම ADC ත්‍රිකෝණයට යොදනවා පයිතගරස්. දැන් මේක ඇවිල්ලා මේ කවුරු හරි සාධනය කරපු එකක් තමයි මේ විදිහට සාධනය කරන්නේ. කවුරු හරි හොයාගත්ත එකක්. දැන් මට දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඇයි මේ පයිතගරස් දාන්න එකපාරට වෙනම දාන්න බැරිද කියලා. හරි. එයා සාධනය කරගත්ත විදිය අනුව තමයි ඉතින් අපි මේක සාධනය කරන්නේ. අපිට වෙන දෙයක් හොයාගන්න ඕන නම් අපිට කැමති ඒවා දේශකලා අපි වෙනේ හොයාගන්න. ඒක ආපු විදිහේ අපි සාධනය කරනවා. එහෙනම් ADC ත්‍රිකෝණයට දැම්මොත් පයිතගරස් සම්බන්ධය AD වර්ග ධන DC වර්ග සමානයි AC වර්ග. AD කියන එක්කෙනා ලියන්න පුළුවන්. AD කියන එක්කෙනා ලියන්න බලන්න මම දැන් ADC ත්‍රිකෝණයට පාවිච්චි කරේ. ADC ත්‍රිකෝණය ලියන්න පුළුවන්. නැවත මේ පැත්තේ කෝණේ පාදයක් පාවිච්චි කරලා C sin B C sin B C sin B ගේ වර්ගය කියලා තමයි එතකොට එන්නේ. C sin B ගේ වර්ගය දාන DC ලියන්න පුළුවන් කොහොමද? DC කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ A කියන පාදයෙන් අඩු වෙන්න ඕන මේ BD කියන කොටස. BD කියන කොටස එන්නේ C cos B. අඩු කිරීම C cos මේ විදිහට ලියන්න බෑ. DC කියන එක්කෙනා ගන්න වෙන්නේ සම්පූර්ණ දිග පාදයේ A. මෙයාට දිගක් නැහැ. මෙයාට දිග ගන්න වෙන්නේ මෙන්න මේ අනුපාතයයි කෝණයයි පාවිච්චි කරලා. දිගයි මේ කෝණයයි පාවිච්චි කරලා. එයාගේ වර්ගය එනවා AC කියලා කියන්නේ B වර්ගය. හරි දැන් අක සුළු කරලා ඉවෙලා මේ cos B කියන එක්කෙනා උක්ත කරගන්න ඕන. බලමු. මෙයා එනවා C වර්ග sin වර්ග B. ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය. මෙයාගේ පළවෙනියාගේ වර්ගය මේ දෙන්න ගුණ කරා දෙකෙන් ගුණ කරා. O level කොටසක් සුළු කිරීම අපි කලින්ම කරා. A level පටන් ගත්තීම ද්විපද ප්‍රකාශනයක මේ වර්ගායිතය මේ දෙන්න ගුණ කරා දෙකෙන් ගුණ කරාම 2 AC cos B එනවා. ධන C වර්ග cos වර්ග B සමානයි B වර්ග. C වර්ග cos වර්ග B සමානයි B වර්ග. දැන් මේකෙන් මේ පොදු සාධකය ගත්ත හැකි C වර්ග. C වර්ග පොදු ගත්තාම අපිට එනවා sin වර්ග B ධන cos වර්ග B සමානයි ධන A වර්ග ඍණ 2AC cos B සමානයි B වර්ග. මෙතන sin වර්ග ධන B cos වර්ග B කියලා කියන්නේ එකයි. පයිතගරස් සරසාමයේ දැක්ක ගමන් මතක් වෙන්න ඕන. එකයි C වර්ග A වර්ග ඍණ B වර්ග සමානයි ධන B මේ පැත්තට ගත්ත මේ ඍණ සෙට් එක මම දානවා එහා පැත්තට 2AC cos B. දැන් cos B යුක්ත කරගන්න පුළුවන්. cos B කියලා කියන්නේ මොකද්ද එතකොට? A වර්ග ධන C වර්ග ඍණ B වර්ග බෙදීම 2AC. පැහැදිලිවම පේනවා. එතකොට cos B කියන එක වෙනා අපි අර කතා කරපු රටාව අනුව ඇවිල්ලා තියෙනවා.
B කියන්නේ මෙයා දෙපැත්ත පාද දෙකේ වර්ග. දෙපැත්ත පාද දෙකේ වර්ගවල එකතුව. A ගේ වර්ගයයි C ගේ වර්ගයයි සම්මුඛ පාදයෙන් අඩු කරලා දෙපැත්ත පාද දෙකේ ගුණිතයේ දෙගුණය දැම්මාම cos ගේ අගය ගන්න පුළුවන්. කෝණේ cos අගය ගන්න පුළුවන්. ඒතර ගානකදී ත්‍රිකෝණමිතික අනුපාත දීලා පාදවල දිගවල් වර්ග ඇසුරෙන් සම්බන්ධයක් ගන්න උවමනා නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ වගේ ඉතිරි කෝණ වලටත් අපිට දාගන්න පුළුවන්. මෙයා තමයි මේකේ සාධනය කිරීම පැහැදිලිව ලියා ගන්න. දැන් මේව මතක ඇත්තද මොකද අපි මේ දෙවෙනි වටේදී සාකච්ඡා කරන්නේ? ආපු ගමන් අපි හිමීට මේවා හදාගෙන ගියා. මේ දෙවෙනි සැරේ තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒතකොට අලුතෙන් ඔකට ඉන්න අයට පරණ මත දැන් කොහොමත් ඔක එකපාරක් මේක අහුවෙලා ඇතිනේ. හරි. දැන් පොඩි හරි මතකයක් තියෙනවනේ. මෙයා සාධනය කරලා දැන් ගණන් ටික හදලා නිසා මෙන්න මේ වගේ දැන් එකපාර ගන්න පුළුවන්. අපිට ටිකක් ගණනුත් හදලානේ දැන් ඉන්නේ. ඔක හදාගන්න. හරි. එදෙන්න හරි. ප්‍රක්ෂේපණ ප්‍රමේය ගොඩක් ලේසි. ප්‍රක්ෂේපණ ප්‍රමේය ඔයගොල්ලන්ට ලියන්නත් ලේසි. සාධනය කිරීම මතක තියාගත්තා නම් මේක ටිකක් ඔළුවේ දීපනම් ප්‍රක්ෂේපණ ප්‍රමේය එකපාර ලියා ගන්න පුළුවන්. එයාටත් අර පරණ විදිහම උච්චයක් නිර්මාණය කරන තුන් දෙනාම උච්ච වලින් නිර්මාණය කරලා අපි සාධනය කළේ. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. A කියන පාදයේ දිග වෙනකොට මේ දෙපැත්තේ පාද දෙක පාවිච්චි කරලා. A කියන එක්කෙනා සමානයි B අපි ලියමු මේක පැහැදිලි මුලින් ගන්න ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණය මට DC කියන එක්කෙනා ලියන්න පුළුවන්. මේ DC කියන කොටස ලියන්න පුළුවන්. B cos C. එහා පැත්තේ ත්‍රිකෝණය පාවිච්චි කරාම ADB ත්‍රිකෝණයෙන් කියලා ගත්තොත් මට BD කියන එක්කෙනා ලියන්න පුළුවන්. BD කියන කෙනා ලියන්න පුළුවන් C cos B කියලා. දැන් පැහැදිලිව පේනවා මෙන්න මේ BC පාදයේ හැදෙන්නේ සරලයි BC පාදයේ හැදෙන්නේ BD ධන DC ගෙන්. BC පාදයේ හැදෙන්නේ BD ධන DC ගෙන්. මේ දෙන්න හරි මැද කියලා ගන්න බෑ. එහෙම කියලා නෑනේ. එහෙනම් එක්කෙනෙක් මෙයා ඇවිල්ලා C cos B. එහෙනම් BC කියන්නේ කවුද? BC පාදයේ ඇවිල්ලා A කියන එක්කෙනා ලියන්න පුළුවන් C cos B ධන B cos C. මේ දෙපැත්ත මාරුලා තියෙන්නේ. C එක්ක B ඉන්නවා. B එක්ක C ඉන්නවා. හරි. මේක පාර දාගන්න පුළුවන්. ලේසි. ඒ සාරසාම ලේසි. ප්‍රක්ෂේපණ මේක පාවිච්චි කරලා මේ අවස්ථාව පාවිච්චි කරලා අපිට ත්‍රිකෝණමිතික වර්ග ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්නත් පුළුවන්. සරලව භාගයයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි ආධාරක පාදයේ A මෙයාගේ ආධාරක පාදයේ A ලම්බ උසට ගන්න පුළුවන් අපිට මෙන්න මේ AD කියන එක්කෙනා. AD කියන එක්කෙනා ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නේ දිග දන්නේ නැති වුණාට AD ගේ මේ ත්‍රිකෝණමිතික අනුපාතය පාවිච්චි කරලා මේ ත්‍රිකෝණ කෝණය පාවිච්චි කරලා ලියන්න පුළුවන් B sin C. B sin C නොම අවස්ථාවකුත් ගන්න පුළුවන් උච්චේ නිර්මාණය කරාට පස්සේ. ඒකත් මතක තියාගන්න. ඔය කොටස පිළිවෙලට ලියලා ඉතින් මම මුලින් ඔය තමයි ප්‍රක්ෂේපණ ප්‍රමේය සාධනය කියන්නේ.